කුරුලෑ. මේක ඇත්තටම අපි හැමෝම වාගේ කවදා හරි අත්දකලා තියෙන දෙයක් නේද? සමහර වෙලාවට නම් හිතටත් හරිම වදයක්. ඉතින් අද අපි කරන්න යන්නේ මේ කුරුලෑ පිටිපස්සේ තියෙන විද්‍යාව. ඒ කියන්නේ මේවා හැදෙන්නේ කොහොමද? ඒකට මොනවද කරන්න පුළුවන් කියන එක ගැන සරලවම කතා කරන එක. 80යි. මේක නිකම් අංකයක් නෙවෙයි. මේ තමයි ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් ජීවිතේ කවදා හරි කුරුලෑ ප්‍රශ්නෙට මුහුණ දෙන ප්‍රමාණය. ඒ කියන්නේ 80%ක්. ඉතින් ඒතකොට තේරෙනවනේ මේක කොයිතරම් සාමාන්‍ය දෙයක්ද කියලා. මේක ගොඩක් දෙනෙක්ට තියෙන පොදු අත්දැකීමක්. හරි. එහෙනම් අපි බලමු මේ කුරුලෑවක් කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක හැදෙන ගමන කොහොමද පටන් ගන්නෙ කියලා. මොකද ප්‍රතිකාර කරන්න කලින් හේතුව දැනගන්න එක හරිම වැදගත්. මේ හැමදේම පටන් ගන්න ඇත්තටම අපේ ඇහැටවත් පේන්නේ නැති පුංචි මට්ටමකින්. සරලම විදියට කියවනොත් කුරුලෑ කියන්නේ චර්ම රෝගයක්. මේක වෙන්නේ අපේ සමේ තියෙන පුංචි සිදුරු. ඒ කියන්නේ රෝම කූප අවහිර වුණාම. අපේ සමේ තෙතමනේ රැකගන්න ස්වභාවිකවම නිපද වෙන තෙල් වර්ගයක් තියෙනවා. ඒකට කියන්නේ සීබම් කියලා. ඔන්න ඔය සීබම් නිෂ්පාදනය තමයි මේ හැම දෙයකම මුල. මේක හරියට අපේ සමේ සිදුරක් ඇතුලේ වෙන ට්‍රැෆික් ජාම් එකක් වගේ දෙයක්. හිතන්නකෝ පියවර 1 අපේ ග්‍රන්ථි ඕනවට වඩා තෙල් ඒ කියන්නේ සීබම් නිපදවනවා. ඊළඟට පියවර 2 ඔය අමතර තෙල් ටික මැරුණු සමේ සෛලත් එක්ක එකතු වෙලා සිදුර ඇතුලේ හිර වෙනවා. හරියට ප්ලග් එකක් වගේ. දැන් පහර හිර වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? පියවර 3 ඔය හිර වුණු තෙල් සහිත පරිසරය බැක්ටීරියා වලට නම් නියම තැනක්. ඉතින් ඒවා එතන වර්ධනය වෙනවා. අන්තිමට 4 වෙනි පියවරේදී අපේ ශරීරය මේ ආක්‍රමණයට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. එතකොට තමයි අර රතු පාට, ඉදිමුම, සැරව වගේ දේවල් ඇති වෙලා කුරුලෑවක් විදියට එළියට එන්නේ. එතකොට ওই විදිහට හැදෙන හැම කුරුලෑවක්ම හැම ලපයක්ම එක වගේද? ඇත්තටම නෑ. මේ ක්‍රියාවලිය ප්‍රතිඵල විදිහට විවිධ වර්ගයේ කුරුලෑ ඇති වෙන්න පුළුවන්. අපි බලමු මේ මොනවද කියලා. ඔන්න පළවෙනි වර්ගය. අපි කියනවා white heads එහෙම නැත්නම් සුදු ලප කියලා. මෙතනදී වෙන්නේ අර හිරවුණු සිදුරු උඩින් සමෙන් වැහිලා තියෙන එක. ඉතින් ඒක වාතයට නිරාවරණය වෙන්නේ නැහැ. ඒකයි ඇතුලේ තියෙන දේවල් සුදු පාටට පේන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැහුණු ප්ලග් එකක්. ඊළඟට black heads එහෙමත් නැත්නම් කළු ලප. මෙතනදී ගොඩක් අය හිතන වැරදි දෙයක් තියෙනවා. ඒ තමයි මේ කළු පාට කියන්නේ කුණු කියලා. ඇත්තම නෑ. මෙතන වෙන්නේ සිදුර උඩින් ඇරිලා තියෙනවා. ඉතින් ඇතුලේ හිර වෙලා තියෙන තෙල් සහ සමේ සෛල මිශ්‍රණය වාතයත් එක්ක ගැටෙනවා. ඒ ප්‍රතික්‍රියාව ඒ කියන්නේ ඔක්සිකරණය නිසා තමයි ඒක කළු පාට වෙන්නේ. හරියට කපපු ඇපල් ගෙඩියක් දුඹුරු පාට වෙනවා වගේ. මේ තමයි අපි හැමෝම දන්න සාමාන්‍යයෙන් කුරුලෑවක් කියලා කියන වර්ගය. ඒ කියන්නේ සැරව බිබිලි. මෙතනදී අර අපි කතා කරපු දෙවිල්ල කියන කාරණය හොඳටම පේනවා. රතු වෙලා ඉදිමිලා ටිකක් වේදනාවකුත් තියෙනවා. ඒ වගේම උඩින් සුදු පාටට සැරව පේනවා. මේ ශාරීරික ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක්. හොඳයි, දැන් අපි එන්නේ කුරුලෑවල දරුණුම අවස්ථාවට. ඒ තමයි සිස්ට්ස්. එහෙමත් නැත්නම් ගෙඩි. මේවා අනිත් කුරුලෑ වගේ සමමතු පිට හැදෙන දේවල් නෙවෙයි. මේවා හැදෙන්නේ සමට ගොඩක් ගැඹුරින්. ඒ නිසාම මේවා ලොකුයි, ගොඩක් වේදනාකාරී, ඒ වගේම කැලැල් ඇති වෙන්න තියෙන ඉඩකඩත් වැඩි. හරි. දැන් අපි දන්නව කුරුලෑ හැදෙන්නේ කොහොමද? ඒ වගේ වර්ග මොනවද කියලා. එහෙනම් ඊළඟට වැදගත්ම දේ අපි මේකට සටන් කරන්නේ කොහොමද? අපි මේක හිතමු ප්‍රතිකාර ඉනිමගක් කියලා. ඒ කියන්නේ පියවරෙන් පියවර සරලම දේ ඉඳන් අවශ්‍යම මොනොත් කරන දරුණුම ප්‍රතිකාර දක්වා යන ගමනක්. ඔන්න ඉතින් මේ ඉනිමගේ පළවෙනිම පඩිය. ඒ තමයි over the counter. ඒ කියන්නේ වෛද්‍ය නිර්දේශයක් නැතුව ෆාමසියකින් ගන්න පුළුවන් නිෂ්පාදන. සාමාන්‍ය එච්චර දරුණු නැති කුරුලෑ තත්වයකට නම් ගොඩක් වෙලාවට මේ වයින් පටන් ගන්න එක හොඳටම ප්‍රමාණවත්. එතකොට මේ OTC නිෂ්පාදනවල තියෙන සුපිරි වීර්යෝ දෙන්නෙක් තමයි බෙන්සොයිල් පෙරොක්සයිඩ් සහ සැලිසිලික් ඇසිඩ්. මේ දෙන්න වැඩ කරන්නේ ක්‍රම දෙකකට. බෙන්සොයිල් පෙරොක්සයිඩ් කියන්නේ බැක්ටීරියා විනාශ කරන කෙනා. ඒ වගේම අමතර තෙල් ගතියත් පාලනය කරනවා. අනිත් කෙනා සැලිසිලික් ඇසිඩ්, එයාගේ ප්‍රධානම වැඩේ තමයි සිදුරු ඇතුළට ගිහින් ඒවා පිරිසිදු කරන එක. ඒ කියන්නේ අර හිර වෙලා තියෙන ප්ලග් එක බිඳලා දාන එක. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේ ෆාමසියෙන් ගන්න නිෂ්පාදන පාවිච්චි කරලත් කිසිම වෙනසක් නැත්නම්, එහෙමත් නැත්නම් තත්ත්වය තවත් දරුණු වෙනවා නම් එතන තමයි අපි ඉනිමගේ ඊළඟ පඩියට නගින්න ඕනේ. ඒ කියන්නේ චර්ම රෝග විශේෂඥයෙක් හමු වෙලා වෘත්තීය උපදෙස් ගන්න එක.
ඔන්න බලන්න මේකෙන් අපේ සම්පූර්ණ ප්‍රතිකාරය ඉනිමගන එකපාර බලා ගන්න පුළුවන්. මෘදු අවස්ථාවකදී අපි පාවිච්චි කළේ OTC දේවල්. ඊට වඩා ටිකක් දරුණු මධ්‍යස්ථ මට්ටමේදී වෛද්‍යවරයෙක් විටමින් A ක්‍රීම් වගේ ආලේපන නියම කරන්න පුළුවන්. හැබැයි තත්ත්වය ගොඩක් දරුණු නම් ඒ කියන්නේ අර සිස්ට්ස් වගේ දේවල් තියෙනවා නම් බොන බෙහෙත් කියන්නේ oral antibiotics, isotretinoin වගේ දේවල් වලට යන්න වෙනවා. ඒ වගේම සමහර විශේෂ අවස්ථාවලට වෙනම ප්‍රතිකාරයක් තියෙනවා. හොඳයි. ප්‍රතිකාර ගැන අපි කතා කළා. ඒත් මතක තියාගන්න ඕන වැදගත්ම දෙයක් තමයි බෙහෙත් විතරක් මදි. ඕනෑම ප්‍රතිකාරයක් එක්ක අනිවාර්යෙන්ම එකට යන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි හොඳ දෛනික සමේ සත්කාර පුරුදු. මේ දෙක එකට ගියොත් තමයි ප්‍රතිඵල තියෙන්නේ. මෙන්න බලන්න මේවා හරිම සරල ඒත් ගොඩක් බලවත් දේවල්. කලයුතු දේවල්. දවසට දෙපාරක් මෘදු ක්ලෙන්සර් එකකින් මූණ සෝදන්න. හයියෙන් අතුල්ලන්න එපා. නිෂ්පාදන තෝරගද්දී oil free එහෙමත් නැත්නම් සිදුරු අවහිර නොකරන non comedogenic කියන ලේබල් හොයන්න. සම වේලෙනව නම් තෙල් රහිත මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. දැන් නොකල යුතුයම දේවල් කුරුලෑ මිරිකන්න, කඩන්න යන්න එපාම එපා. ඒකෙන් වෙන්නේ කැලල් හදන එක විතරයි. ඒ වගේම නිතර අතින් කොණ්ඩෙන් ෆෝන් එකෙන් මූණ අල්ලන එකත් නවත්තන්න බලන්න. ඉතින් අන්තිමට මතක තියාගන්න ඕනේ ඕනම දේ තමයි මේක. මොනම ප්‍රතිකාරයක් ගත්තත් කොච්චර හොඳ බෙහෙත් පාවිච්චි කළත් හොඳ සමේ සත්කාර පුරුදු ටික නැත්නම් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ දෛනික පුරුදු තමයි මේ හැම දෙයකම අත්තිවාරම. ඉතින් කුරුලෑ හැදෙන්නේ ඇයි කියන විද්‍යාව තේරුම් ගන්න එක තමයි ඒක පාලනය කරන්න තියෙන පළවෙනිම සහ වැදගත්ම පියවර. දැන් ඒ ගැන යම් අදහසක් තියෙනවා. එහෙනම් පොඩ්ඩක් හිතන්න මේ අපි කතා කරපු දේවල් වලින් අද ඉඳන්ම පටන් ගන්න පුළුවන් එකම එක හොඳ පුරුද්දක් මොකක්ද? ඒ පුංචි වෙනස සමේ සෞඛ්‍යයට ලොකු ගමනක ආරම්භයක් වෙන්න පුළුවන්.